ආයුබෝවන් සුබ දවසක් කියලා හැමෝටම ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ ඔබ මාත් එක්ක මේ විදියට එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවේ රූපින් සොලියුෂන් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සනාමයක් වෙන WWS රූපින් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ ඒසින්ක් ඇලුමිනියම් රූපින් ෂීට් සම්නාමය වන රිගෝ සම්නාමය පිළිබඳව ඔබව දැනුවත් කරන්න සහ ඔබේ ජීවිතයට අද දවසේ වටිනා කියන දේවල් එකතු කරන්න තමයි අද දවසේ අපි මේ විදියට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා අපිත් එක්ක කතා බහ කරන්න ඔබේ ජීවිතේට වටිනා කියන දේවල් එකතු කරන්න සූදානම් වෙලා ඉන්නවා WWS සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂක වන ගඩෝ විමුක්ති සජීව මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. කොහොමද මේ දවස්වල? බොහොම හොඳයි. දැන් ව්‍යාපාරය ගැන කතා කරන්න කලින් සජීව මහතා අපි මට හිතුණා ව්‍යවසායකත්වය ගැන කතා බහ කරන්න ඕනේ කියලා. මොකද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මේ දිනවල ව්‍යවසායකත්වය ගැන බොහෝ කතා බහට ලක් වෙනවා සහ ව්‍යවසායකෙක් වෙනවා කියන එකත් ලේසි පහසු කාරණයක් නෙමෙයි. දැන් සජීව මහතා ගත්තාම ලංකාවේ වටිනා කියන ව්‍යවසායකෙක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතාමත් පුංචි තැනකින් ජීවිතේ පටන් අරගෙන මේ වෙනකොට විශාල තැනකට ඇවිල්ලා බොහෝ පිරිසකට අපේ රටේ රැකියාවන් ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. ඉතින් නිසාම මට හිතුණා කතා බහ කරද්දී දැන් ව්‍යවසායකයෙක් විදිහට මුලින්ම ආරම්භයට ගියොත් එහෙම පුංචි කාලේ පාසල් කාලෙටම ගියොත් එහෙම කොහොමද මේ පසුබිම පටන් ගන්නෙ සහ මේ වගේ අද ඉන්න තත්ත්වයට එන්න කොහොමද ගමනාන්තය ආරම්භ වෙන්නේ මතක් කරොත් ඒ ගැන. ඇත්තටම මාෂා මම මුලින්ම මම අනුරාධපුරේ කහටගස්තිවිලි ග්‍රාමයේ ඉපදිලා තියෙන්නේ. මම පවුලේ 7 දෙනෙක්ගේ පවුලේ බාලයා. ඒ වගේම මම අධ්‍යාපනය ලැබුවේ කහටගස්තිවිලිය මධ්‍යම මහාවිද්‍යාලයේ. මම අපොස සාමාන්‍ය පෙළ විභාගය කරලා උසස් පෙළ ටික දවසක් කරගෙන යනකොට මට අධ්‍යාපනයේට තිත තියන්න සිද්ධ වෙනවා. පාසල් අධ්‍යාපනයේට. මොකද මට මගේ පවුලේ බාලයා වුණාට මගේ ඉන්න අනිත් සහෝදරයෝ ඔක්කොම විවාහ වෙලා ගිහිල්ලා මට පවුලේ බර මගේ කරට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම රැකියාව තෝරගන්නවා අධ්‍යාපනයේ ඉවත් වෙලා. රැකියාවක් කියලා මම පත්තරේ පේපෑඩ් එකක් බලලා මම එනවා කොළඹ. ඒ වෙනකොට ඒ මාෂා මම කොළඹට ඇවිල්ලා නැහැ දෙපාරක්වත්. අම්මත් එක්ක තමයි මම කොළඹ එන්නේ. මම කොළඹට ඇවිල්ලා රැකියා කරන ආයතනයකට රැකියාවකට එනවා. ඇවිල්ලා මාව එතන නවත්තලා අම්මා මාව දාලා තියලා යනවා. අම්මා යනකොට මට කියනවා පුතේ කවදා හරි දවසක ලොකු මිනිහෙක් වෙන්න කියලා. මාෂා මම ඕකත් හිතේ තියා ගන්නවා. මගේ රාජකාරිය කරනවා. මට රැකියාවක් කියලා ඇත්තටම අම්මා ගියාට පස්සේ ඒ ආයතනයෙන් මට දෙන්නේ සිකියුරිටි ජොබ් එකක්. මම මල්ලේ රෙදි ටිකක් දාගෙන මාව ඔෆිස් කෙනෙක් බයික් එකේ දාලා එක්කන් ගිහිල්ලා දානවා සිකියුරිටි පොයින්ට් එකකට. ඒ මාෂා දන්නවද මාව දාන්නේ ගිහිල්ලා කොළඹ කැම්පස් එකට. ඒකේ ගේට්ටුවක් මුර කරන්න. මම කල්පනා කරනවා එතන ඉඳගෙන මම මොකද්ද කරන්නේ? අම්මා ලොකු මිනිහෙක් වෙන්නත් කියනවා. ජීවන අරගලයට බුණ දෙන්නත් ඕනේ. මම යන්නේ නැහැ ගමට. මම තීරණය කරනවා ටික දවසක් මේ රැකියාව කරනවා. මොකද මම කොළඹ දැකලා නැහැ. මට කොළඹ දකින්න ඕනේ. ඒ නිසා මම රැකියාව කරනවා. මාසයක් විතර රැකියාව කරනකොට එතන මට පොඩ්ඩක් යාළුවෝ ටිකක් මුණ ගැහෙනවා. ඒ කට්ටියත් එක්ක එකතු වෙලා මම යනවා ඇප්ලිකේෂන් එකක් දානවා තවත් වැඩපොළකට. ඒ සබ්කස්කන්ධ ප්‍රදේශයේ ඒකෙදි ඇප්ලිකේෂන් ඉන්ටර්විව් යනවා. ඉන්ටර්විව් ගියාට පස්සේ මම ඉන්ටර්විව් එකෙන් පාස් වෙනවා. මාව ඒත් ගන්නේ කම්කරු රැකියාවකට. හැබැයි ඒ රැකියාවත් ඉමාෂා දන්නවද? මාව දාන්නේ පුළුන් අතු ගන්න. මම බැලුවා දැන් ඉස්සර ජොබ් එකට වැඩිය හැබැයි ටිකක් හොඳයි ඉමාෂා. මොකද දැන් පුළුන් අතු ගන්න විදිහට පොඩක් ඇතුළට වෙලා ගේට් උමර කරනවට වැඩිය හොඳයි. මම අතේරියේ නෑ. මම ඒ කම්පැනියේ සුපර්වයිසර් ලෙවල් එකට එනවා මම. ඒ මොකද එතන හිටියා එතන සමහර මම මේන්ටනන්ස් මැනේජර් මට ගොඩක් හිතවත් වුණා. මම වැඩ කරනවා මහන්සි වෙලා. ඒ නිසා එයා මට දෙනවා කම්පැනියෙන් ලියුමක්. මාව රිලීස් කරනවා සැටර්ඩේ සන්ඩේ මාව අයින් කරනවා මේ ඉගෙන ගන්න මගේ අධ්‍යාපනය සඳහා. මම යනවා කටුබැද්දට ගිහිල්ලා මොරටුවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට රෙජිස්ටර් වෙලා මම එතන අවුරුදු 4ක් විතර වෘත්තීය අධ්‍යාපනයේ පාර්ට් ටයිම් කරනවා. එතකොට මම අර කම්පැනියේ වැඩ කරනවා ඉමාෂා. මට කම්පැනියේ පඩි ලැබෙන්නේ රුපියල් 2000යි මූලික වැටුප. මම මගේ මූලික වැටුප රුපියල් 2000න් අම්මට 1000ක් යවලා මම රුපියල් 1000කින් තමයි ජීවත් වෙන්නේ. මම වැඩ කරගෙන යනකොට මම මගේ අධ්‍යාපනයේ යම්සි මට්ටමකට ගේනවා වෘත්තීය අධ්‍යාපනයේ. එතකොට මම මාව
ඒ ආයතනයෙන් ඉවත් කරනවා. මොකද රැකියාවේ ප්‍රශ්නයක් නිසා මට රැකියාව ගැන පොඩ්ඩක් කලකිරෙනවා. හැබැයි මම තවත් රැකියාවකට යනවා. ඒ ආයතනයේට මම යනකොට මම වෘත්තීය මට්ටමේ යම්සි මට්ටමකට අධ්‍යාපනය ලැබලා තිබුණ නිසා මට හොඳ සැලරි එකකට යන්න පුළුවන් වෙනවා. හැබැයි ඒකේ ගිහිල්ලා අවාසනාවකට අවුරුදු 2ක් විතර රැකියාව කරනකොට මගේ හොඳම හිතවන්තයෙක් මොනවා හරි ප්‍රශ්නයක් නිසා යාළුවෙක් මට ගහනවා. ඊට පස්සේ මාත් ගහනවා. අවාසනාවට ඒ යාළුවට තුවාල වෙනවා. මාව ඉන්ටර්ඩික් කරනවා. සේවින් ඉවත් කරනවා. විමාෂා මම එතකොට මට සල්ලි ටියුට්ටක් තියෙනවා. මට බයික් එකක් එහෙමත් තියෙනවා. රැකියාවෙන් අස් කරාට පස්සේ මම ඒ ආයතනයේට බයිසිකලේ හරවලා ආයතනයේ දිහා බලලා මම හිතනවා කවදා හරි මේ වගේ ආයතනයක් ගොඩනගනවා කියලා. එහෙම තමයි මම එතනින් ඉවත් වෙන්නේ. එතනින් ගිහිල්ලා එමාෂා මම බෝඩිද වෙලා හිටියේ. බෝඩිමට ගියාට පස්සේ දවස් දෙකක් විතර යනවා මට ඒ ආයතනයේ යාළුවෙකුට මම සල්ලි වගේක් දීලා තියෙනවා. ඒ මුදල ලබා ගන්න මම යනකොට මම ඇක්සිඩන්ට් වෙනවා. ඊමාෂා මගේ කකුල් දෙකම කැඩෙනවා. මම ගම්පහ හොස්පිටල් එකේ මාස 3ක් එක තැන් වෙලා ඉන්නවා. දැන් මගේ සිහින ඔක්කොම ඉවරයි. මම කම්පැනි එකක් දානවා කියලා ආවේ. තිබුණු ජොබ් එකක් නැහැ, කකුල් දෙකක් නැහැ. මාස 3ක් විතර යනකොට මම සනීප වෙනවා. මට ගොඩක් උදව් කරනවා මගේ හොඳ යාළුවෙක්. දැන් කැන්ඩි වල ඉන්නේ. කොහොම හරි මම සනීප වෙලා ඇවිල්ලා පත්තරේ ඇඩ් එකක් බලලා විධායක ශ්‍රේණියේ මම එතකොට වැඩ කරන්නේ මාෂා ස්ටීල් වලට සම්බන්ධ ආයතනයක. එතකොට පත්තරේ ඇඩ් එකක් දාලා තිබ්බා ඒ සම්බන්ධව රැකියාව තියෙනවා කියලා. මම ඒ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ගන්නවා කියලා ට්‍රේනින් මම ඒකට ඇප්ලිකේෂන් දානවා. ඉන්ටර්විව් එකට යනවා. පළවෙනි ඉන්ටර්විව් එකට ෆේස් කරනවා. ප්‍රශ්නයක් වුණේ නැහැ. සෙකන්ඩ් ඉන්ටර්විව් එකට යනවා. මම සක්සස්. මට රැකියාවට එන්න කියනවා. මාෂා එතකොට රැකියාවකට රුපියල් මගේ වැටුප රුපියල් 10000ක වැටුපකට මාව ඒ ආයතනයට බදවගත්තා. ඒ ආයතනෙත් මම වැඩ කරගෙන යනවා අවුරුදු 2ක් විතර. හිමාෂා අවාසනාවට මට ඒ ආයතනුත් මාව ඉවත් කරනවා. හැබැයි හිමාෂා මම තීරණය කරනවා ආයේ කවදාවත් රැකියාව කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ හිමාෂා මම එතනින් එන ගමනට මම බයිසිකලේ එන ගමනට කල්පනා කරනවා මම මොකද්ද කරන්නේ? මම ඉගෙන ගත්ත දේෙන් මම දෙයක් කරනවා කියලා මම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් දානවා. මගේ මට්ටමේ මම කරගෙන යනවා කියලා මගේ නම දාලා මම කම්පැනි එක ලියාපදිංචි කරනවා. ඒක තමයි මගේ පළවෙනි බිස්නස් එකට අත තැබීම. ඊට පස්සේ මගේ ඒ කම්පැනි එක ගොඩක් දියුණු වෙනවා. ඊට පස්සේ මම රූටින් කම්පැනි එකක් දානවා. ඊට පස්සේ මම ට්‍රේඩින් කම්පැනි එකක් දානවා. එහෙම තමයි මාෂා. ඔහොම තමයි ඒ ගමන ආයේ. ඉතින් මම හිතන්නේ මේ කතාව අහනකොට අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට දැනෙනවා ඇති ජීවිතයේ පුංචිම තැනකින් පටන් අරගෙන සාර්ථකත්වයට යන්න අපිට පුළුවන්. සමහර වෙලාවට අපි හිතනවා එක තැනකදී අපි ෆේල් වුණාම නෑ එතනින් අපේ ජීවිත අපි නවතින්න ඕනි කියලා. හැබැයි ෆේල් වෙන ගානේ තමයි අපි සක්සස් වෙන්නේ. ගොඩාක් වෙලාවට ජීවිතයේ දිනපු අයගේ කතා දිහා බැලුවම හැමදාමත් එයාලා ගොඩාක් තැන්වල අසාර්ථක වෙලා තියෙනවා. ඒ අසාර්ථකත්වයේ ජීවිතයට ශක්තියක් කරගෙන තමයි ඔවුන්ගේ ජීවිතය ඉහළට අරන් ආවිත් තියෙන්නේ. ඉතින් අද දවසේ සජීව මහත්මයාගේ ඒ කතන්දරය තුළ මම හිතන්නේ ඔබේ ජීවිතේට බොහෝ දේවල් ඉගෙන ගන්න ඇති. මේ වෙලාවේ ඔබ පැරදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට දැන් දැනෙනවා ඇති ජීවිතේ පැරදිච්ච තැන් ජීවිතේට හයියක් කරගත්තොත් තමයි අපිට අපේ ජීවිතේ සාර්ථකත්වයට ඉස්සරහට යන්න හැකියාවක් ලැබෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් ගැන කතා බහ කරනවා වගේම සජීව මහත්මයා මට අහන්න හිතුණා. දැන් WWS සමූහ ව්‍යාපාරය ගැන අපි කතා බහ කළම යුතුයි. මොකද විශාල පාරිභෝගික පිරිසකගේ විශ්වාසය ආදරය දිනාගෙන ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ජනාදරයට පාත්‍ර වෙච්ච සමූහ ව්‍යාපාරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මෙම ව්‍යාපාරය ගොඩනැගෙන්නේ කොහොමද සහ මේ ව්‍යාපාරය මේ දුරට අද වෙනකොට විශාල පිරිසකට රැකියාවන් ලබා දීලා තිනවා. විශාල පිරිසක් ඔවුන්ගේ ජීවන වෘත්තීය කරගෙන ඔවුන්ගේ පවුල් ජීවත් කරනවා. එතකොට මේ තැනට ඔබේ ව්‍යාපාරය රැගෙන එන්න ගොඩනැගෙන ප්‍රධාන වශයෙන් ඇතිවෙච්ච හේතු මොනවාද? ඕනි මාෂා මම මෙහෙම කියන්නම්. මුලින්ම මම කියන්නම් WWS හැදුනේ කොහොමද කියලා. WWS කියන්නේ මගේ නම වර්ණකුල සූරියගේ විමුක්ති සජීව. ඔක තමයි කම්පැනි. මුලින්ම මට තිබුණේ WWS Construction and Electricals කියන කම්පැනිය. එකක් තමයි මගේ අධ්‍යාපනය මම ලැබුවේ
වැඩිපුරම ඉලෙක්ට්‍රිකල් පැත්ත සහ මෙකැනිකල්. ඒ නිසා මම කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් ආරම්භ කරා. ඒ කම්පැනිය කන්ස්ට්‍රක්ෂන් කම්පැනිය මම මුලින් කිව්වා වගේ මම මුලින්ම ආරම්භ කරේ සේවකයෝ දෙන්නයි මායි 3 දෙනයි මගේ කම්පැනියට හිටියේ. ඒ විදිහට තමයි කම්පැනිය පටන් ගත්තේ. ඒක ස්ටිල් බිල්ඩින් තමයි අපි ගොඩක් කරේ. දැන් ඒකෙදි මට සහාය දැක්වුවා. මම වැඩ කරපු ආයතන වල මම ඊටාත්ම හොඳින් වැඩ කරා. මට ඉවත් වෙන්න සිද්ධ වුණා. මම බොහොම හොඳින් වැඩ කරපු සේවකයෙක් විදිහට තමයි වැඩ කරේ. ඒකේ මම ඉවත් වෙලා මම කම්පැනියක් රෙජිස්ටර් කරලා මම කිව්වා ඉවත් ඒ කම්පැනි වල මැනේජර්ස්ලාට මම අයින් වුණා. මම කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් පටන් ගත්තා කියලා. හැබැයි ගොඩක් සතුටු වුණා. මම වගේ පුද්ගලයෙක් කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් පටන් ගත්තා කිව්වහම මට ඒගොල්ලෝ ගොඩක් උදව් කරා, වැඩ දුන්නා. ඉතින් මම මේ වැඩ බොහොම හොඳට කරා. මගේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනිය අද ස්ටිල් බිල්ඩින් කම්පැනිය ITAD4 ලෙවල් එකේ තියෙන නිමාෂා. මම ඒ ටික කරගෙන යනකොට මට ප්‍රශ්න ටිකක් ආවා. මේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනිය ඩෙවලොප් වෙලා එනකොට මට ඒකට ඕනේ ෂීට් තවත් අමුද්‍රව්‍ය ඕන වෙනවා. එතකොට මට අවශ්‍ය වුණා තව කම්පැනියක් ඕපන් කරන්න. මම ඒකෙදි පටන් ගත්තා රූපින් කම්පැනියක් ඕපන් කරා. ඒක WWS රූපින් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ්. ඒක කරගෙන යනකොට මට තවත් මේකේ බිස්නස් එක ඩෙවලොප් කරන්න තවත් උවමනාව තිබුණා. මම එතකොට පටන් ගත්තා ට්‍රේඩින් කම්පැනියක්. ඒක WWS Building Product and Services. එහෙම තමයි මාෂා ගෲප් එක හැදුනේ. එහෙම තමයි මේ ගමන මේ විදිහට ආවිල්ලා තියෙන. ඉතින් ඒ වගේම තමයි දැන් අපිට WWS සමූහ ව්‍යාපාරය ගැන කතා බහ කරනකොටම අපිට රීගෝ බ්‍රෑන්ඩ් එක ගැන නම් කතා නොකර බෑ. මොකද මේ වෙනකොට පාරිභෝගිකයන්ගේ විශ්වාසය ආදරය දිනාගත් සුවිශේෂ බ්‍රෑන්ඩ් එකක් විදිහට අපිට රීගෝ හඳුන්වා දෙන්න පුළුවන්. දැන් සජීව මහත්මයා ගොඩක් වෙලාවට දැන් රීගෝ බ්‍රෑන්ඩ් එක සුවිශේෂ බ්‍රෑන්ඩ් එකක් නේ. මේ වෙනකොට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හැම පාරිභෝගිකයෙක්ම විශ්වාසය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ රීගෝ බ්‍රෑන්ඩ් එකේ තියෙන සුවිශේෂත්වය මොකක්ද සහ මේ වෙළඳ පොලේ තියෙන අනිත් තරඟකාරී බ්‍රෑන්ඩ්ස් අතරින් රීගෝ කියන බ්‍රෑන්ඩ් එකම මම තෝරගත යුත්තේ ඇයිද කියන ප්‍රශ්නය සමහර විට දැනෙන්න පුළුවන්. එහෙම හිතන කෙනෙක්ට මොන වගේ උත්තරයක්ද දෙන්න තියෙන්නේ? ඔව් විමාෂා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම රීගෝ කියන බ්‍රෑන්ඩ් එක හදනකොට ප්‍රශ්න ගොඩක් ආවා. එකක් තමයි මම බැලුවා මාකට් එකේ මම කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රවීණයෙක් විදිහට මට කම්පැනි වලින් මැටීරියල් ගද්දී තිබුණු ප්‍රශ්න තිබුණා ගොඩක්. ඒ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි මම කම්පැනියක් දැම්මේ සහ බ්‍රෑන්ඩ් එකක් හැදුවේ. එතකොට මට සිද්ධ වුණා ඒ තිබුණු අඩුපාඩු මට කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ මම වැඩ කරලා ගොඩක් කල් තියෙන නිසා මට තේරුණා මේ අපි ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා අපේ බිල්ඩින් එකට දානකොට තියෙන ප්‍රශ්න. එක්කෝ ඕවර් ෂීට් එක ගත්තොත් ලැප්පෙන්නේ නැහැ. කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක හඳුනගන්න නැහැ. ඉන්ඩස්ට්‍රි එකේ තියෙන මාකට් එකේ තියෙන සමහර මිනිස්සු මේ මැටීරියල් සප්ලයර්ස්ලා ඒ වගේ ප්‍රශ්නත් එක්ක මම රීගෝ කියන බ්‍රෑන්ඩ් එකට මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම හොඳ ප්‍රොෆයිල් එකක් ඩිසයින් කරා. ලංකාවේ එන්වයරන්මන්ට් එකට ලංකාවේ වෙදර් එකට ගැලපෙන විදිහේ ඩියුරබිලිටි එකෙන් වැඩි හොඳ ප්‍රොෆයිල් එකක් ඩිසයින් කරා. ඊට පස්සේ ඒකට හරියන ඇක්සසරිස් උදාහරණයක් හැටියට ගටර් ඩවුන් පයිප් ලයිට් පයිස් ඒ වගේ දේවල් මටම ආවේනික විදිහට ප්‍රායෝගිකව ලංකාවේ වෙදර් කන්ඩිෂන් එකට වර්ෂාපතනයට රොතු දෙන විදිහට ගටර් එක ඩිසයින් කරලා තියෙනවා. ඩවුන් පයිප් ඩිසයින් කරලා තියෙනවා. ක්ලැඩින් එකක් ගත්තායින් පස්සේ ඒකට අදාළ ඇක්සසරිස් ටික ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනවට වැඩිය මම කරේ කස්ටමර්ගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒකට අදාළව වැඩ කරපු එක. ඒකෙන් තමයි මගේ රීගෝ කියන බ්‍රෑන්ඩ් එක ෆේමස් වෙලා තියෙන්නේ අදට. තමයි. ඉතින් අර කිව්ව කාරණා එක්ක මට පොඩි දෙයක් ඉස්මතු කරන්න උවමනා වුණා. අද දවසේ ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට හොඳ පණිවිඩයක් ලැබුණා. කස්ටමර්ගේ අවශ්‍යතාවයට අනුව තමයි ඒ නිර්මාණය ඉදිරිපත් කරන්න ඕනේ කියන කාරණය මම හිතන්නේ ඒක අනිවාර්යෙන් ඔබ හිතේ තබා ගත යුතුයි. මොකද අපි නවෝත්පාදන කරන පුද්ගලයෙක් නම් ඔබ සහ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මම හිතන්නේ අපි මුලින්ම බලන්න ඕනේ කස්ටමර්ට අවශ්‍ය කරන්නේ මොකද්ද? ඒ සඳහා තමයි ඔබ සැපිය යුත්තේ. එහෙම කරොත් මම හිතන්නේ අද දවසේ සජීව මහතා ඉන්න තරමටම ඔබටත් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න හැකියාවක් තියෙනවා. දැන් මේ දේවල් ගැන කතා බහ කරා වගේම සජීව මහත්මයා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ තරුණ පරපුර. දැන් අලුත් දේවල් කරන අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සහ මේ වෙනකොට කරගෙන යන අය අපිත් එක්ක එකතු වෙලා සිටිනවා. දැන් ඔවුන්ටත් ඔවුන්ගේ ජීවිතේට හයියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔබ මේ තැනට ඇවිත් තියෙන්නේ මේ මල් යහනාවකින් හරියම ලෙහෙසියෙන් ආපු ගමනක් නෙමෙයි මේක. ආපස්සට හැරිලා බලනකොට ජීවිතේ ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන්න ඇති සහ ඒ අභියෝග වලට මුහුණ දීලා ඒ දේවල් එක්ක හැලහැප්පීම් වලට ඔට්ටු අල්ලලා තමයි අද දවසේ මේ වෙනකොට ජීවිතේ සාර්ථක කරගෙන තියෙන්නේ. අපි මතක් කරමු මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ සහ ඒ දේවල් වලට මුහුණ දෙන්න මොන වගේ දේවල්ද කරේ කියලා. ඕනි මාෂි.
ඇත්තටම මට රීගෝ කියන බ්‍රෑන්ඩ් එක සක්සස් කරගන්න ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මුලින්ම මම මේ ෆීල්ඩ් එකට එනකොට මට තිබුණු එකම ප්‍රශ්නේ තමයි මට වැඩිය ලොකු කම්පැනි තව මේ ඉන්ඩස්ට්‍රි එකේ තිබුණා. එතකොට ඒ කම්පැනිත් එක්ක ෆයිට් කරලා මම කොහොමද ෂීට් එක මාකට් එකට දාන්නේ කියන අභියෝගය තමයි මට ලොකුවටම තිබුණේ. ඒතර මම ඇත්තටම කරේ මම මුලින්ම බැලුවා ඒ කම්පැනි දැනට මාකට් එකේ සක්සස් වෙලා තියෙන කම්පැනි වලින් තියෙන අඩුපාඩු මොනවද? ඒ අඩුපාඩු මග හරවගෙන මගේ ෂීට් එක මාකට් එකට දාන්න හොඳම ක්‍රමය තමයි මම දැක්කේ මේ කම්පැනි වල තියෙන අඩුපාඩු මග හරවගෙන හොඳ ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ට දුන්නා නම් හොඳයි කියන අභියෝගය තමයි මට තිබුණේ. මම ඒකට මුලින්ම මම ඉන්දියාව වලට ගියා, චීනෙට ගියා, කොරියාව වලට ගියා. ගිහිල්ලා බැලුවා මේ කාගේද ප්‍රොඩක්ට් එක හොඳටම කෙරෙන්නේ කියලා. මට බැලුවයින් පස්සේ මට හොඳටම තේරුණේ අපි ඉල්ලන රික්වයර්මන්ට් එකට බඩු හොඳටම දෙන ක්වොලිටි එක මේන්ටේන් කරන ඒ කම්පැනි වල ක්වොලිටි එකක් මේන්ටේන් කරන එකම රට කොරියන් කම්පැනි කියන එක තමයි මට හිතුණා. ඒ නිසා මම කොරිය කම්පැනිය තෝරගත්තා. කොරියන් කම්පැනියක් තෝරගත්තා මගේ රෝ මැටීරියල් ලංකාවට ගේන්න. ඒක එක හේතුවක් වුණා මගේ බිස්නස් එක සක්සස් වෙන්න. ඒ වගේ තවත් දේවල් තිබුණා මගේ තවත් ප්‍රශ්න තිබුණා මට මේක සක්සස් කරගන්නකොට මැටීරියල් ලංකාවට ගේනකොට එකක් තමයි අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. එතකොට මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ප්‍රොඩක්ෂන් මැනුෆැක්චරින් කම්පැනි එකක් දානකොට ඒ ප්‍රොසෙස් එක වලට ප්‍රොසෙස් වලට ඇප්‍රූවල් ගැනීම සම්බන්ධව එහෙම ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒවට මම බොහොම නිහතමානීව කල්පනාකාරීව මුහුණ දීලා මේ ආයතනය පටන් අරගෙන රීගෝ කියන බ්‍රෑන්ඩ් එක සක්සස් කරගත්තා. එහෙම තමයි මේ ගමන ඇවිත් තියෙන්නේ. විශේෂයෙන්ම අර කිව්වා වගේ විශාල කම්පැනිස් තියෙද්දි ලොකු කම්පිටිටිව් එකක් තියෙද්දිත් ඒක ඇතුලේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක මාකට් කරගන්නේ කොහොමද කියන දේ තමයි අපි අනිවාර්යයෙන්ම කල්පනා කර යුත්තේ. එහෙම කල්පනා කරලා වැඩ කරොත් මං හිතන්නේ ව්‍යාපාරයක් කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඔබට අලුත් දෙයක් අලුත් ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන ඔබට ඔබේ ඒ ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් එකක් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් ගැන කතා කරා වගේම අපි රීගෝ බ්‍රෑන්ඩ් එක ගැන කතා බහ කරද්දී මට අහන්න හිතුණා දැන් ඉදිරියට රීගෝ බ්‍රෑන්ඩ් එකත් එක්ක මොනවද කරන්න තියෙන අලුත් වෙනස්කම් සහ මොන වගේ ෆියුචර් විෂන්ද තියෙන්නේ රීගෝ බ්‍රෑන්ඩ් එක සම්බන්ධව? ඔව් විමාෂි එකක් තමයි අපි මාකට් එකේ ඉන්නකොට අපිට හැමදාම එකම විදිහට මේ සිංකලුම් ෂීට් විකුණනවා කියලා ඉවර වෙලා අපිට ඉන්න බෑ. අපිට ඒක වෙනත් විදිහට බිස්නස් එක කරන්න නම් අපි අලුත් ටෙක්නොලොජි එකට යන්න ඕනේ. අලුත් ප්‍රොෆයිල් වලට යන්න ඕනේ. ඉතින් ඒකෙදි එකක් තමයි මාෂි මම තීරණය කරා අලුතෙන් ප්‍රොෆයිල් එකක් හඳුනලා දෙන්න. ඒක අපේ ස්ට්‍රිප් රූෆින් ෂීට් කියලා අලුත් WWS එකටම අදාළව අපි කරගෙන යනවා ප්‍රොඩක්ට් එකක්. ඒක අපි දැනට ප්‍රොමෝට් කරගෙන යනවා. දැනට අපි ඒකේ සාම්පල් ගහලා බිල්ඩින් වලට දීලා ඒක සක්සස් දැන් මාකට් එකට අපි ඒක ප්‍රොඩක්ෂන් එකක් විදියට දාලා තියෙනවා. ඒ වගේම දැන් ඊළඟ අපි තව තියෙනවා ලංකාවේ ගත්තයින් පස්සේ මේ සිංකලුම් ෂීට් විතරයි ලංකාවේ තියෙන්නේ. හැබැයි සිංකලුම් ෂීට් තිබුණට මදි අපේ රටේ කෙමිකල් යූස් කරන ගොඩාක් ප්‍රොසෙස් තියෙනවා කම්පැනි තියෙනවා. උදාහරණයක් විදිහට ෆාම් වගේ ගත්තොත් ඒවට කෙමිකල් ඇමෝනියා වගේ ඒවා යූස් කරනවා. එතකොට ඒකට රියැක්ට් කරන ෂීට් මොනවද කියන එක අපි හොයලා බැලුවා. එතනින් පස්සේ සිංකලුම් ෂීට් ගෙනමයි පස්සේ. දැන් අපි ලංකාවට පළවෙනි වතාවට අපි මැග්නීසියම් කෝටඩ් ෂීට් එකක් ගෙන්නනවා. ඒක කොරියාව වලින් ලංකාවට පළවෙනි වතාවට ගෙන්නන්නේ WWS රූපින් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය තමයි. අපිට ඒක ගෙනෙද්දි ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මුලින්ම ප්‍රථමයෙන්ම ලංකාවට මැටීරියල් ගේනකොට අපේ කස්ටම් එක දන්නේ නැහැ. ඒ වගේ ෂීට් එකක් කොරියාව වලින් ගෙන්නලා නැහැ. ඒකට අපිට ලොකු ප්‍රශ්න ටිකක් වුණා ඒක ක්ලියර් කරගන්න. දවස් ගාණක් අපිට බරයට යන්න වුණා. කස්ටම් එකට යන්න වුණා ඒ බව ඒ ගැන අපිට තහවුරු කරගන්න. ඒ වගේ ප්‍රශ්න මැද්දේ අපි අලුත් මේ ෂීට් එකක් ගෙනල්ලා තියෙනවා. ඒක තමයි WWS එකේ රීගෝ කියන බ්‍රෑන්ඩ් එකේ විශේෂත්වය. අපි අලුත් දෙයක් නිතරම කස්ටමර්ට දෙන එක තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ටෙක්නොලොජි එකෙන් වැඩි ගුණාත්මක භාවයෙන් වැඩි ෂීට් එකක් ඉන්ඩස්ට්‍රි එකට ෂෝ කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපි ඕනෑම ප්‍රොඩක්ට් එකක ගුණාත්මක තත්ත්වය ගැන බලන්න ඕනේ. මොකද අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ දෙයක් ලබා ගන්න. විශේෂයෙන්ම පාරිභෝගිකයෙක් හැටියට ඔබ බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ දෙයක් ලබා ගන්න. එතකොට ව්‍යවසායකයෙක් වුණාම අපි දැනගන්න ඕනේ ප්‍රධානම දේ තමයි ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ. ඒ වගේම අද තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. ඉතින් මේ තාක්ෂණයත් එක්ක ඒ වගේම අවශ්‍යතාවයන් වලට පහසු කරන විදිහේ දේවල් ලබා දෙන්න හැකියාවක් තියෙනවනේ. එහෙම වුණොත් මම හිතන්නේ ව්‍යවසායකයෙක් විදියට
විදියට එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් විදියට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඔබට ඔබේ ගමන ඉදිරියට යන්න සාර්ථකත්වයට ළඟා කරගන්න පහසුවක් වේවි. දැන් මේ දේවල් ගැන කතා බහ කරන නිසාම සජීව මහත්මයා මට අහන්න හිතුණා දැන් ඔබේ කතන්දරෙත් ස්ටෝරි එක ඇහුවාමත් මට හිතුණා ජීවිතේ ගොඩාක් දේවල් වලට මුහුණ දීලා හරීම අවාසනාවන්ත සිද්ධි වලට මුහුණ දීලා ඒ අවාසනාවන්ත දැන් වාසනාවක් කරගෙන ජීවිතේ සාර්ථකත්වයට ආපු කෙනෙක් විදියට අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න බොහෝ තරුණ තරුණියන් ජීවිතේ සමහර තැන්වල වැටීම් වල ඉන්නවා. තමන් කරන දේවල් ෆේල් වුණාම ආපස්සට ගිහින් කියනවා මට මේක කරන්න බෑ. මම මෙතනින් නවතින්න ඕනේ වගේ තැන්වල ඉන්නවා. ඔවුන්ට මොන වගේ උපදේශක්ද දෙන්න පුළුවන්? අලුත් දෙයක් පටන් අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? මොන වගේ අදහසක්ද තියෙන්නේ? මාෂි ඇත්තටම අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට ව්‍යවසායකයෙක් විදිහට එන්න බලාපොරොත්තු වෙන හැමෝටම මට දෙන්න තියෙන එකම පණිවිඩය තමයි එකක් තමයි අපි සමාජයේ ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. එතකොට අපේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය මොනවද? ජනතාවට අවශ්‍ය මොනවද කියන එක අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ජනතාවට අවශ්‍ය දේ තේරුම් අරගෙන ඒක ඊ타මාත්ම ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රොඩක්ට් එකක් තමයි අපි නිෂ්පාදනය කරන්න ඕනේ. ව්‍යවසායකයෙක් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් අපි සමාජය ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ඕනේ අපිට. ඒ අවබෝධ කරගෙන තමයි අපි මේ ගමනට අත තියන්න ඕනේ. කවුරුත් කරනවට බිස්නස් එකක් කරොත් අපිට ඒක ඒ පුද්ගලයා දිහා බලලා පමණයි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි අලුතෙන් එන ව්‍යවසායකයෙකුට කියන්න බලාපොරොත්තු වෙන එකම පණිවිඩය තමයි සමාජයේ තේරුම් අරගෙන ජනතාවගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ඒකට අවශ්‍ය ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න ක්වොලිටි එකකින් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් නිෂ්පාදනය කරන්න. එතකොට තමන්ගේ බිස්නස් එක සක්සස් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අර අනවබෝධයෙන් ගමනක් යන්න පටන් ගත්තොත් එහෙම ඒක මගදීම නවතිනවා. කතාවකුත් තියෙන දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඒ නිසා හැම වෙලාවෙම අපි දෙයක් කරනකොට ඒ අවට තියෙන ඒ පරිසරයේ වපසරිය හොඳට අධ්‍යයනය කරලා අවබෝධයෙන් යුතුව අපි දෙයක් ආරම්භ කරොත් ජීවිතේ මොන හැල හැප්පීම් ආවත් මොන අභියෝග ආවත් අපිට අපේ ගමන සාර්ථක කරගන්න හැකියාවක් තියෙනවා. ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි අද දවසේ මාත් එක්ක මේ විදිහට ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් WWS සමූහ ව්‍යාපාරය ගැන කතා කරනකොට ඒ වටා විශාල පාරිභෝගිකයන් පිරිසක් එකතු වෙලා ඉන්නවා සහ ඔවුන් ඔබ විශ්වාස කරන ඔබේ ආයතනය විශ්වාස කරන ඔවුන්ට මොන වගේ දෙයක්ද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? නිමාෂා මගේ දැනට මගෙන් බඩු ගන්න පාරිභෝගිකයන්ට සහ අලුතෙන් මාත් සමග එකතු වෙන්න ඉන්න හැමෝටම මට කියන්න දෙන එකම පණිවිඩය තමයි එකක් තමයි අපි ළඟට එන්න අපි වගකීමෙන් ඔබතුමාට හැමෝටම බඩු ටික ඉෂුව කරනවා. උදාහරණයක් හැටියට මම කියන්නම් ඉමාෂට ගෙයක් හදන්න ඕනොත් එන්න අපි ළඟට. ඉමාෂා දන්නේ ඉමාෂාගේ ඉන්ඩස්ට්‍රි එක විතරයි. හැබැයි ඉමාෂා මෙතනින් යනකොට නිවසක් හදාගන්න ඕන ඉංජිනේරින් දැනුම සහ එය නිමා වෙන තුරු කරගන්න ඕන සියලුම දැනුම අපේ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. සිංකැලුම් ෂීට් නම් තව අවුරුදු 10කින් WWS Rubin Product Private Limited Rigo කියන බ්‍රෑන්ඩ් එක සියලු මිනිස්සු අතරට යන එක අපිට සක්සස්. ඒට හේතුව තමයි අපි හැමදාම මැටීරියල් ගෙන්නන්නේ අපි කිසිම වෙනත් රටකින් ගෙන්නන්නේ නැහැ. කොරියන් මැටීරියල් පමණයි ගෙන්නන්නේ. ඒකේ දැනට සිංක් ඇලුමිනියම් ෂීට් අපි ළඟ තියෙනවා 30, 35, 47, 40. ඔය සියලුම මැටීරියල් අපි AZ150 කියන රික්වයර්මන්ට් එකේ තමයි අපි ලංකාවට ගෙන්නන්නේ. AZ150 G550 කියන රික්වයර්මන්ට් එකේ. ඒතර ඒක අපි කවුරුත් මේ මාකට් එකේ කිසිම කෙනෙක් 30, 35, 40 කියන මැටීරියල් ගෙන්නන්නේ නැහැ 150 AZ150 කියන රික්වයර්මන්ට් එකට. ඉතින් අපි අපේ තියෙන හැම මැටීරියල් එකක්ම තුනීමත හඩුවත් සරලවම කියනවා නම් 30, 35 ෂීට් එකත් අපේ 10 year warranty එකක් දෙනවා අපිට අපි ගන්න ආයතනයෙන් අපිට 20 year warranty එකක් දෙනවා. නමුත් ලංකාවේ අපි 10 year warranty එකක් කියනවා. අපි ඒක කිසිම බයක් නැතුව ඊට කාලයක් මේක පවතිනවා. ඒ නිසා අපි අපේ සියලුම පාරිභෝගිකයන්ට අපි කියන්නේ අපි අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අපි ළඟ තියෙන අපි හැමදාම මාකට් එකේ දියුණු වෙන ලෝකෙත් එක්ක ඉන්නේ. අපි හැමදාම මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ලංකාවට ගෙනාව නම් ඒක ප්‍රථමයෙන්ම කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ගේන්නේ අපි. ඒ මොකද අපි වර්ල්ඩ් එකත් එක්ක ටච් එකේ ඉන්න නිසා. ඒකේ එක ප්‍රතිඵලයක් හැටියට තමයි මම මාෂි ඔයාලට කලින් කිව්වේ මේ මැග්නීසියම් කෝටඩ් ෂීට් එක ප්‍රථම වතාවට ලංකාවට ගෙනාවේ අපි. ස්ට්‍රිප් ප්‍රූෆ් එක ප්‍රථම වතාවට හඳුන්වලා දුන්නේ අපි. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කිසිම බයක් නැතුව මැටීරියල් ගන්න පුළුවන් කියලා සුවද ආරාධනා කරනවා සියලු දෙනාටම.
අනිවාර්යයෙන්ම මම හිතන්නේ අද දවසේ අපිත් එක්ක මේ කතා බහත් එක්ක එකතු වෙලා හිටපු ඔබට මම හිතන්නේ WWS සමූහ ව්‍යාපාරය සහ රූපින් පිළිබඳව විතරක් නෙමෙයි මම හිතන්නේ ජීවිතය ගැනත් බොහෝ දේවල් දැනගන්න බොහෝ දේවල් තේරුම් ගන්න සහ ඔබේ ජීවිතේට බොහෝ දේවල් එකතු කරගන්න අද දවසේ අවස්ථාව ලැබෙන්නේ නැති. මොකද විශේෂයෙන්ම අලුතෙන් දෙයක් පටන් ගන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඔබට ඔබේ ජීවිතේ ඉස්සරහට යන්නේ කොහොමද? ජීවිතේ තියෙන ප්‍රශ්නවලදී හිත හදාගෙන ධෛර්යමත්ව ඉස්සරහට සාර්ථකත්වයට ළඟා කරගන්න. ජීවිතේ මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන දේ පිළිබඳවත් මම හිතන්නේ අද දවසේ ඔබට දැනෙන්නට ඇති සහ ඔබට දැනෙන්න තේරෙන්නේ නැති කියලාත් අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක අපේ මේ කතා බහට ඔබේ වටිනා කාලය එකතු කරලා අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. මෙතන අද දවසේ ඔබෙන් බොහෝ දේවල් ඔවුන්ගේ ජීවිතයට අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයගේ ජීවිතයට එකතු කරගන්න ඇති. ඒක මම හිතන්නේ මහඟු අවස්ථාවක් වගේම මහඟු වටිනා කාලයක් අද දවසේ ඔබ අපිත් එක්ක වැය කළා. ඒ හැම දෙයකම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. බොහොම ස්තුතියි. ඉතින් තවත් දවසක ඔබේ ජීවිතයට බොහෝ දේවල් අරගෙන ඔබේ ජීවිතයට බොහෝ දේවල් එකතු කරන්න බලාපොරොත්තු වෙන අපි නැවත හමු වෙනවා. අදට සමුගන්න සමය සූදානම් වෙන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.